මූවිය ආරම්භයේ පාළුවට ගියපු පාරක් හතරමන් හන්දියක් පෙන්වනවා. කාත් කවුරුවත් නැති පළාතක් වගේ. පාරේ කිසිම වාහනයක් නැහැ. කොරියා කම්පැනි එක ලොරියක් විතරක් මේ පාරේ ගමන් කරනවා. කාත් කවුරුවත් නැති මේ පළාතේ පුංචි ෆැක්ටරි එකක් වෙන්න ඕනේ. ඒ ෆැක්ටරි එකේ තනියම ගැහණු කෙනෙක් වැඩ කරමින් ඉන්නවා පෙන්වනවා. මේ ලොරිය කෙලින්ම ගිහින් නවත්තන්නේ අන්න ඒ ෆැක්ටරි එකේ. ඉතින් මේ ෆැක්ටරි එකේ ඉඳලා යවන කොරියා පාර්සල් එකක් ගන්න තමයි මේ ලොරිය ඇවිත් තියෙන්නේ. මේ ෆැක්ටරි එකෙන් යවන පාර්සලේ කවර් එකේ පියාටු දෙකක් දාපු සිම්බල් එකක් තියෙනවා. මේක මේ කම්පැනි එකේ ලෝගෝ එක වෙන්න ඕනේ. ඉතින් මේ ලෝගෝ එක හොඳින් හයිලයිට් කරලා පෙන්නලා ඊළඟට මේ පාර්සල් එක කොහෙ යනවද කියලා පෙන්නන අදහසින් ටයිටල් එක දාලා මූවි එක පටන් ගන්නවා. ඊළඟට දැන් මේ පාර්සල් එක කලෙක්ට් කරගන්න ලොරිය පිටත් වෙනවා. වාහන වලින් වාහන වලට මාරු වෙලා ගොඩක් දුර ඇවිදින් මේ පාර්සල් එක ඩිලිවරි වෙන්නේ රුසියාවේ මෙන්න මේ ගෙදරට. මේක බාර ගන්න පුද්ගලයා ගත්තු ගමන් කියන්නේ මෙයාට වෙන වැඩක් ඇත්තෙම නැද්ද දන්නේ නැහැ. මොකට මේවා එවනවද දන්නේ නැහැ. ඉස්සරලා මේක රිටර්න් කරන්න ඕනේ කියලා. ඉතින් මේ කොරියා එක එවලා තියෙන වෙන කවුරුත් නෙවෙයි. මෙයාගේ එක්ස් වයිෆ් වෙන්න ඕනේ. ඉතින් මේ පාර්සල් එකත් එක්කම ලොරිය ආපු තවත් පාර්සල් එකක් කොරියා ගෙනාපු පුද්ගලයා ගෙනින් ආච්චි කෙනෙකුට දෙනවා. ඉතින් මේ ආච්චි ඉක්මනට පොඩි ළමයෙකුට අඬගහලා ඒ පාර්සල් එක දීලා දුවන්න ඉක්මනට දුවන්න කියලා එතනින් යවනවා. ඒ කොල්ලා ඒකත් අරගෙන රුසියාවෙන් භාගයක් විතර දුවලා මේ කම්පැනි එකේම තවත් ඔෆිස් එකකට එනවා. ඒ ළමයා ඇතුළට එනකොටම එතන කවුරු හරි එක්කෙනෙක් ඔක්කොටම හොඳටම බනිනවා. මෙහෙම බනින්නේ වෙන කවුරුත් නෙවෙයි මේ මූවි එකේ ප්‍රධාන චරිතය චක් නෝලන්. චක් මේ කම්පැනි එකේ වැදගත් අනතුරක ඉන්න පුද්ගලයෙක්. මේ කම්පැනි එක මේ තරම් දියුණු වෙන්න චක් ගොඩක් මහන්සි වෙච්ච පුද්ගලයෙක් කියලා හිතා ගන්නකෝ. ඒ තරමටම චක් ආයතනය වෙනුවෙන් කැප වෙලා වැඩ කරලා තියෙනවා. වෙලාවට වැඩ කරලා තියෙනවා. මොකද චක්ට කාලය ගොඩක් වටිනවා. ඉතින් චක් කෑ ගහ ඉන්නකොටම අර පොඩි ළමයා පාර්සල් එක ගෙනත් චක්ට දෙනවා. චක් බොහොම සතුටින් එන්න නිකොලස්. ඔයා හොඳින් වැඩේ කරලා තියෙනවා. ඔයාගේ පළවෙනි ඩිලිවරි එක ඔයා වෙලාවට කරලා ඉවර කරලා තියෙනවා කියලා ඔහුගේ කබඩ් එකේ ලාච්චු ඇරලා චොක්ලට් එකක් අරන් දෙනවා. ඒ විතරක් නෙවෙයි තව වෝක්මන් එකකුත් තෑග්ගක් විදිහට දෙනවා. එහෙම දීලා ඉවර වෙලා ඉක්මනට ගිහින් අර ගෙනාපු පාර්සල් එක දිගහැරලා ඒක ඇතුලේ තිබුණු ටයිමර් එකක් එළියට ගන්නවා. ඉතින් මේක එවලා තියෙන වෙන කවුරුත් නෙවෙයි. මේක යවලා තියෙන්නේ චක්ම තමයි. එයාට යාම යවපු කොරියා එකක්. ඉතින් එනකොට එයාටම අරන් එන්න තිබ්බනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් චක් කියන්නේ මම ඇමරිකාවේ ඉඳලා රුසියාව වලට එන්න දවස් දෙකකට කලින් මේක ඇමරිකාවේදී කොරියා කළේ. මේ වෙලාවට මෙතෙන්ට මේක එයි කියලා මම හොඳටම දන්නවා. මොකද ඒ තරම් ලස්සනට තමයි අපේ කම්පැනි එකේ නිලධාරීන් වැඩ කරන්නේ. පැය 87කට පස්සේ තමයි මේ පාර්සල් එක ඇවිත් තියෙන්නේ. ඔයාලගේ පඩිය පැය 87ක් පරක්කු වෙලා આવොත් ඔයාලා ඒ වෙනකම් නිකන් ඉන්නවද? ඔයාලගේ ගෙදර ඉන්න ලෙඩෙකුට දෙන්න ඕනේ බෙහෙත් පැය 87ක් පරක්කු වෙලා આવොත් ඔයාලා නිකන් ඉන්නවද? ඒ කියන්නේ මේ රස්සාව මොන තරම් වගකීම් සහගත එකක්ද කියලා ඔයාලට තේරෙනවද කියලා කෑ ගහනවා. සියලුම දෙනා ඔළුව පහත් කරගෙන අහගෙන ඉන්නවා. මේ සියල්ල හරි ගස්සන්න තමයි මම ඇවිත් ඉන්නේ. තවත් විනාඩි 15ක් ඇතුළත මෙතන තියෙන සියලුම පාර්සල් එයාපෝට් එකට යන්න ඕනේ කියලා මහා හයියෙන් කෑ ගහනවා. ඉතින් චක් මේ විදිහට කෑ ගහ කියන දේවල් තවත් පුද්ගලයෙක් ළඟින්ම ඉඳන් ට්‍රාන්ස්ලේට් කරලා සියලුම දෙනාට පැහැදිලි කරනවා. එහෙම කියන පුද්ගලයා චක් කියලා ඉවර වුණාට පස්සේ ගොඩක් වෙලා කියවනවා දකින්න චක් ළඟට ඇවිත් අහනවා. ඔයා මේ මෙච්චරලා මොනවද මේ කියන්නේ කියලා. නෑ සර් ඔයා දවසක් ඩිලිවරි යද්දි පරක්කු වෙනවා කියලා පොඩි ළමෙක්ගේ බයිසිකල් එකක් හොරකම් කරලා ඒකෙන් ගිහින් ඩිලිවරි කරපු එක ගැන මම කිව්වේ කියලා කියනවා. ඒ වෙලාවේ චක් කියනවා නෑ මම හොරකම් කරගෙන ගියේ නැහැ. ඒ ළමයාගේ ණයට ඉල්ලගෙන ගියේ. මම කියන දේ විතරක් කිව්වොත් ඇති. වැඩි කැටයම් දාන්න යන්න ඕනේ නැහැ කියලා. එතනින් යන ගමන් ආයෙත් කෑ ගහනවා ඉක්මනට වැඩ කරන්න. කාලය බොහොම වැදගත් කියලා. ඒ අතරේ ලොරියක් හිම අතර හිර වෙලා එතෙන්ටත් ගිහින් බලලා එතන ඉන්න අයටත් උදව් කරනවා. මේ සියල්ල කරලා අවසානයේ ඔහුට ලැබෙන පුංචි වෙලාවකදී ඔහු කෝල් එකක් ගන්නවා. ඒ වෙන කාටවත් නෙවෙයි ඔහුගේ පෙම්වතිය කෙලිට. නමුත් ඇය ආන්සර් කරන්නේ නැහැ. ඒ නිසා චක් වොයිස් මේල් එකක් දානවා. හරියටම තවත් පැය 18කින් මම එනවා. ආපු ගමන් ඔයා හම්බ වෙන්න එනවා කියලා නෙවෙයි කියන්නේ. මගේ දතක් නරක් වෙලා වගේ හොඳටම රිදෙනවා. ආපු ගමන් ඩෙන්ටිස් කෙනෙක් ළඟට යන්න ඕනේ කියලා කියනවා. ආදරය කළත් ඒකත් හරියට කරන්න චක්ට වෙලාවක් නැහැ. ඔහු ඒ තරම් කාර්යබහුලයි. ඉතින් චක්ගේ ජීවිතේ මේ විදිහට තමයි ගෙවිලා යන්නේ. දැන් ඊළඟට එයාපෝට් එක සියලුම දේ ෆ්ලයිට් එකට පටවලා ඉවරයි. චක් එයාත් දැන් ෆ්ලයිට් එකට නැගලා ඉන්නේ. පයිලට් ළඟට ගිහිල්ලා කියනවා කාලගුණ තත්ත්වය හොඳට තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් යන්න පටන් ගත්තොත් අපිට හරියටම වෙලාවට යන්න පුළුවන් කියලා. පයිලට් චක්ට කියනවා ඔයාගේ උපදෙස් වලට බොහොම ස්තුතියි. අපිත් ගොඩ කාලෙක ඉඳලා මේ රස්සාව තමයි කරන්නේ. ඒක නිසා අපිත් ටිකක් ඒ ගැන දන්නවා. ඔයා ඔයාගේ වැඩක් කරන්න. අපි අපේ වැඩේ කරන්නම් කියලා. ඉතින් ෆ්ලයිට් එක ගමන් ආරම්භ කරනවා. චක් එන්න ඕන තැනට එනවා. කෙලින්ම ගිහින් කෙලිව හම්බ වෙනවා. චක්ව දකින කෙලි ගොඩක් සතුටු වෙනවා. ඊළඟ සීන් එකේම පෙන්නන්නේ කෙලි ගොඩක් තරහින් බලාගෙන ඉන්නවා. ඇය එහෙම බලාගෙන ඉන්නේ වෙන කාදිහාවක් නෙවෙයි චක් දිහා. මොකද මිනිහා හම්බ වෙන්න එන්නේ හුඟක් කාලයකට පස්සේ. එහෙම ඇවිල්ලා ඉන්නේ පොඩි කාලයක්. එහෙම ඉන්නකොටත් මිනිහා කෙලි ළඟ හොඳටම නිදි. මොනවා කරන්නද? ඉතින් කෙලි සියල්ල දරා ගන්නවා. චක් ඇවිල්ලා තියෙන්නේ නිවාඩුව ගත කරන්න. පවුලේ සහ අනෙකුත් යාළුවෝ සියලුම දෙනාට එන්න කියලා
කියලා රෑ කෑම වේලක් ගන්නවා. ඒ මොහොතේ කෙලි ගොඩක් සතුටු වෙනවා. මොකද චක් වගේ ගොඩක් කාර්යබහුල මිනිසෙක් එක්ක මේ වගේ ටිකක් සැහැල්ලුවෙන් කාලය ගත කරන්න හම්බ වෙනවා කියන්නේ ඒකත් ඒ තරම් ලේසියෙන් හම්බ වෙන දෙයක් නෙවෙයි. සියලුම දෙනා සතුටින් ඉන්නවා. චක් කෑම කන ගමන් ඉන්නේ. ඒ මොහොතේ චක්ගේ පේජර් එකට මැසේජ් එකක් එනවා. මේ මූවි එකේ තියෙන සමහරක් දේවල් දැන් කෞතුකාගාරවලත් නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. දැන් මේ මූවි එක රිලීස් වෙලා අවුරුදු 26ක්. ඒ කාලේ මේ මූවි එක බලපු එක්කෙනෙක් කියන්නේ දැන් ළමයි 3 දෙනෙක්වත් ඉන්න ඕනේ. නැත්තම් කසාද දෙකක්වත් බැඳලා තියෙන්න ඕනේ. ඒත් නැත්තම් එකපාරක් හරි ඩිවෝස් වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්තම් ඔයා ගොඩක් වාසනාවන්තයි. ඊටු ටිකත් ඔහොමම නිදහසේ ඉඳලා යන්න පුළුවන්. ඉතින් චක් පේජර් එක අරන් බලනකොට කෙලිගේ මුහුණ වෙනස් වෙනවා. ඊළඟට පෙන්නන්නේ දෙන්නම ඉඳගෙන දෙන්නගේ ඩයරි දෙක දිහා බලාගෙන ඉන්නවා. දෙන්නම අපොයින්ට්මන්ට් දාගෙන ඩයරි වල ලියාගෙන ආදරය කරන්නේ. දැන් චක් කියලා තියෙන්නේ ක්‍රිස්මස් වල ඉඳලා නිව් ඉයර් එක වෙනකම්ම කෙලි එක්ක ඉන්නවා කියලා. නමුත් දැන් ඔහුට යන්න වෙලා. ඒ නිසා දෙන්නම දැන් සියලුම දේ වෙනස් කරලා ලියන ගමන් ඉන්නේ. චක් කියනවා අපි දෙන්න ආයෙත් පෙබ්‍රුවරි වල හම්බෙමු කියලා ලියන්න ගිහින් නැහැ මට මේ දවස්වල වෙන වැඩක් තියෙනවා කියලා තවත් ඈතට ඇදගෙන යනවා. කෙලි කියනවා මම ක්‍රිස්මස් වලට ඔයාට දෙන්න තෑගි හිමත් අරන් තියාගෙන ඉන්නේ කියලා. චක් ගණන් ගන්නේ නැතුව කියනවා මම ඔයා එයාපෝට් එකේදී ඩ්‍රොප් කරලා එතනදී ඒ තෑග්ග දෙන්න කියලා. කෙලිට කරගන්න දෙයක් නැතුව චක් දිහා බලාගෙන ඉන්නවා. හරි කමක් නැහැ. එන්න යන් කියලා චක්ව එක් කරගෙන එයාපෝට් එකට යනවා. එතන පාකින් එකේ නතර කරලා දෙන්න වාහනේ ඇතුළට වෙලා කතා කර ඉන්නවා. කෙලි චක් යනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. අය බොහොම දුකෙන් ඉන්නේ. නමුත් ඒ කිසිම හැඟීමක් චක්ට අය පෙන්වන්නේ නැහැ. මොකද ඔහු වැඩට යන වෙලාවේ කරදර කරන්න හොඳ නැති නිසා. ඉතින් තමන් ක්‍රිස්මස් වෙනුවෙන් දෙන්න අරන් තියාගත්තු තෑග්ග අය චක්ට දෙනවා. චක් ඒ මොහොතේ මේක ඇරලා බලනවා මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන්නේ හෑන්ඩ් ක්ලොක් එකක්. ඒක ඇතුලේ කෙලිගේ ෆොටෝ එකක් තියෙනවා. චක් ඒක බලලා මේක ගොඩක් ලස්සනයි. මම පැය 24ම ඔයා දිහාම බලාගෙන ඉන්නවා කියලා කියනවා. කෙලි බලන්නේ නිකන් කවුද ඔයා? පැය 24ම මන් දිහා බලන්න. ළඟ ඉන්නකොටත් නිදාගන්න මිනිහා කියනවා වගේ. නමුත් චක්ට ඒ වගේ දේවල් කොහොමත් තේරෙන්නේ නැහැ. කෙලි අහනවා දැන් ඔයා මට මොකුත් දෙන්නේ නැද්ද කියලා. චක් කියනවා මොකද නැත්තේ මේ තියෙන්නේ කියලා ඩයරි එකක් අරන් දෙනවා. මම මුළු රුසියාවෙම ඇවිදලා මේක හොයාගත්තේ කියලා කියනවා. ඒත් එක්කම පේජර් එකක් දෙනවා. ඒවා හොඳයිද? ඒ තෑගි වලට කැමතිද කියලාවත් අහන්නේ නැතුව එහෙනම් මම ගිහින් එන්නම්. ඔයා වාහනේ තියාගන්න. ලබන සැරේ ආපුවාම මම වාහනේ ගන්නම් කියලා වාහනෙන් බැහැලා යන්න යනවා. කෙලි බලාගෙන ඉන්නවා. එච්චරයි. ඌ ගියා වගේ. ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරන්න කියලා බලනකොට වාහනේ යතුර නැහැ. කෙලි කෑ ගහනවා. ඒ චක් කො මේකේ යතුර කියලා. චක් නැවතත් වාහනේ ළඟට එනවා. එහෙම එන චක් එකපාරටම පුංචි බොක්ස් එකකින් මුද්දක් කරන් කෙලිට දෙනවා. මම නිව් ඉයර් එක දවසේ ඔයාට මේක දීලා සර්ප්‍රයිස් කරන්න හිටියේ. නමුත් දැන් මට ඒක කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා දැන්ම දෙනවා. මම දන්නවා මම අනිත් මිනිස්සු වගේ ආදරය කරන්නේ නැතුව ඇති. ඒ කොහොම වුණත් මගේ ආදරේ තේරුම් අරගෙන මම මොනවා කළත් මට ආදරය කරන ඔයාට මම ගොඩක් ආදරේ කියලා කියනවා. කෙලි ඇස්වල කඳුළු පුරවගෙන චක් දිහා බලාගෙන ඉන්නවා. චක් එකපාරටම හරි දැන් නැති මම යන්න ඕනේ. මම දන්න ආදරේ එච්චරයි. මම ගිහින් එන්නම්. ආපහු හම්බෙමු කියලා එතනින් යන්න යනවා. මෙතනින් එහාට මොනවද වෙන්නේ යන්නේ කියලා දෙන්නම දන්නේ නැහැ. නමුත් දෙන්නම වෙන් වෙලා යනවා. චක් ෆ්ලයිට් එකට නැගලා ඉන්නේ. සියල්ල අවසන් ෆ්ලයිට් එක පිටත් වෙන්න යන්නේ. ඔහු කෙලි දීපු ක්ලොක් එක දිහාම බලාගෙන ඉන්නවා. චක්ට ආදරය කරන්න වෙලාව නැති වුණාට ඔහුගේ ආදරේ කෙලිට පෙන්වන්න කාලේ නැති වුණාට චක් හදවතින්ම කෙලිට ආදරය කරනවා. ඒ තරම් හැඟීම් බරව ඒ ක්ලොක් එක දිහා ඔහු බලාගෙන ඉන්නවා. මේක ඉතාමත් විශාල කාගෝ ෆ්ලයිට් එකක්. පයිලට්ලා 3 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් පයිලට්ලා 3 දෙනා අතර කතා බහ වෙනවා. කාලගුණ තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. පොඩ්ඩක් ඉඳලා යමු. වැඩි හදිසි වෙන්න හොඳ නැහැ කියලා. කාලය ගත වෙලා යනවා. එමෙහිට ෆ්ලයිට් එක ටේක් ඔෆ් වෙනවා. දැන් යන ගමන් ඉන්නේ. චක් හොඳටම නිදි. ටික වෙලාවකට පස්සේ මොකක් හරි ශබ්දයක් ඇහිලා චක්ට ඇහැරෙනවා. කොහොමත් ෆ්ලයිට් එකක් වුණාම ශබ්ද ඇහෙනවා. නමුත් දැන් පොඩ්ඩක් ශබ්ද වැඩි. ඒ විතරක් නෙමෙයි ෆ්ලයිට් එක හොඳටම හෙලවෙනවා. චක් නැගිටලා කෙලින්ම එනවා පයිලට්ලා ළඟට. බලනකොට 3 දෙනාම එකතු වෙලා කමියුනිකේට් කරන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. මොකද මෙයාලගේ කනෙක්ෂන් එක කට් වෙලා. මේ වෙනකොට කිසිම සම්බන්ධතාවයක් නැහැ. අකුණු වදිනවා. හොඳටම වහිනවා. පයිලට් චක්ගේ යාළුවෙක් ඔහු කියනවා චක් ඔයා මොනවද මෙතන කරන්නේ? ගිහින් ඔයාගේ සීට් එකේ වාඩි වෙන්න කියලා. චක් කෙලින්ම යන්නේ වොෂ්රූම් එකට. ඔහු මූණ ටිකක් හොදගෙන වොෂ්රූම් එකෙන් එළියට එන්න හදනකොටම එකපාරටම ලොකු ශබ්දයක් එක්ක ෆ්ලයිට් එක හයියෙන් හෙලවෙනවා. චක්ව එළියට ඇදගෙන වැටෙනවා. චක් බලනවා එපාර මොනවද වුනේ කියලා. ෆ්ලයිට් එකේ එක එන්ජින් එකක් පුපුරලා. පයිලට් කෙනෙක් ඇවිත් ඔයා ඉඳගෙන නෙවෙයිද ඉන්නේ? මෙන්න මෙතනින් ඉඳගන්න කියලා ඉඳවලා සීට් බෙල්ට් එකක් දාලා පැකේජ් එකක් චක්ගේ අතට දෙනවා. මේ වෙනකොට ෆ්ලයිට් එක කිසිම පාලනයක් නැතුව යන ගමන් තියෙන්නේ. පයිලට්ලා දන්නවා දැන් මුහුදට වැටෙන්න යන්න කියලා. ඒ නිසා මුහුදේ පාවෙන යම් දෙයක් තමයි ඔහු චක්ට දෙන්නේ. මේ සියල්ල කරලා ඔහු එතනින් ගියාට පස්සේ තමයි චක් දකින්නේ කෙලි දීපු අර ක්ලොක් එක ඔහුගේ ඉස්සරහ දොර ළඟ වැටිලා තියෙනවා.
දැන් ඉතින් නිකන් ඉන්න බෑනේ. ඒක ගන්න ඕනේ කියලා චක් නැගිටිනවා. නමුත් දැන් ෆ්ලයිට් එක ඇදගෙන වැටෙන ගමන් තියෙන්නේ. චක්ව අල්ලගන්න නැවතත් අර පයිලට් චක් ඉන්න තැනට එන්න හදනවා. එතකොටම ෆ්ලයිට් එක ගැස්සිලා හොඳ පාරක් පයිලට්ට වදිනවා. ඔහු එහෙමම පැත්තකට විසිවලා ඇදගෙන වැටෙනවා. චක් ඔහුගේ ක්ලොක් එක ඇහිඳගෙන බලනකොට තමයි ඔහු දකින්නේ දැන් මේ ෆ්ලයිට් එක මුහුදට වැටෙන්න යන්නේ කියලා. ඔහු බලාගෙන ඉන්නකොටම ෆ්ලයිට් එක මුහුදට වැටිලා ඇතුළට වතුර පිරෙනවා. දැන් හෙමින් ෆ්ලයිට් එක කිලෙන ගමන් තියෙන්නේ. චක් බොහොම අමාරුවෙන් පීනගෙන ෆ්ලයිට් එකෙන් එළියට ඇවිත් අර පයිලට් දීපු පැකේජ් එකේ නූල අදිනවා. ඒක ටියුබ් වලින් හදපු පොඩි බෝට් එකක්. ඒකට හුලං පිරিলা වතුරෙන් උඩට ඇතිලා යනවා. ඒත් එක්කම ඒක එල්ලිලා චක් වතුරෙන් උඩට එනවා. චක් උඩට එනවත් එක්කම ඔහු දකිනවා ඔහු ආපු ෆ්ලයිට් එක දෙකට පැලිලා පළු දෙකකට වෙන් වෙලා වතුරේ ගිලෙනවා. චක් වටපිට බලනවා කවුරුත් ඉන්නවද කියලා. නමුත් චක්ට කාවවත් පේන්නේ නැහැ. හයියෙන් වහිනවා, අකුණු ගහනවා. මුහුද හොඳටම රළුයි. චක් බොහොම අමාරුවෙන් අර ටියුබ් බෝට් එකට නැක ගන්නවා. ඒක මුහුදේ පාවෙලා එහෙ මෙහෙ යන්න පටන් ගන්නවා. කාලය ගත වෙලා යනවා. එක පාරටම ටියුබ් බෝට් එක ගල් පරයක වදිනවා. ඒ මොහොතේ චක් නැගිටලා බලනවා. ඒ පාර මොකක්ද වෙන්නේ කියලා. ඒත් එක්කම විදුලි කොටනවා. ඒ එළියෙන් චක් දකිනවා. චක් ඉන්න තැනට කන්දක් පේනවා. ඒත් එක්කම ඔහුට සිහි නැති වෙනවා. දැන් හොඳටම එළි වෙලා චක්ගේ මූණට හිරු එළිය වැටිලා ඒ රස්නෙට චක් ඇහැරිනවා. චක් කොහෙද මේ ඉන්නේ කියලා නම් දන්නේ නැහැ. නමුත් කොහේ හරි දූපතකට චක්ව ගහගෙන ඇවිල්ලා අර ටියුබ් බෝට් එකේ එහෙ මෙහෙ පැද්දිලාම චක්ට ගොඩක් මහන්සියි. ඔහු සාකුවට අත දාලා බලනවා. කෙලි දීපු ක්ලොක් එක විතරක් ඔහු ළඟ තියෙනවා. වෙන කිසිම දෙයක් නැහැ. චක් මුලින්ම කරන්නේ Taman ආපු අර ටියුබ් බෝට් එක ආයෙත් වතුරේ ගහගෙන යන්නේ නැති වෙන්න පැත්තකට කරන එක. ඊට පස්සේ ඔහු දකිනවා කොරිය පාසල් කිහිපයක් මුහුද අයිනට ගහගෙන ඇවිත් තියෙනවා. ඔහු ඒ සියල්ල එකතු කරගෙන ඇවිත් එක තැනකින් තියෙනවා. චක් තවම දන්නේ නැහැ ඔහු ඉන්නේ කාත් කවුරුත් නැති දූපතක කියලා. ඉතින් චක් කෑ ගහනවා කවුරු හරි ඉන්නවද? මෙහි කවුරු හරි ඉන්නවද කියලා. නමුත් චක්ගේ උදව්වට කවුරුත් නැහැ. ඉතින් දැන් චක්ට කාගේ හරි උදව්වක් ඕනේ. ෆ්ලයිට් එක කඩාගෙන වැටුණු නිසා ෆ්ලයිට් එකේ හිටපු අය හොයන්න අනිවාර්යෙන් කවුරු හරි එයි කියලා හිතන චක් මුහුදු වෙරළේ ලොකුවට හෙල්ප් කියලා ලියනවා. ඊළඟට ඉතින් මොනව කරන්නද කියලා දන්නේ නැතුව පැත්තකට වෙලා කල්පනා කරන ගමන් හිඳගෙන ඉන්නවා. ඔහුට ලොකු තනිකමක්, පාළුවක්, ලොකු බයක් හිතට දැනෙනවා. මේ සියල්ලම දරා ගන්න ඔහුට තියෙන්නේ කෙලිගේ ෆොටෝ එකක් විතරයි. ඇයිගේ මතකයක් විතරයි. කෙලිගේ ෆොටෝ එක දිහා බලාගෙන චක් කාලය ගත කරනවා. කාලය ගත වෙලා යනවා. හෙමින් අඳුර වැටිලා රෑ වෙනවා. චක් අර ටියුබ් බෝඩ් එක ඇතුළටම වෙලා ඉන්නවා. එහෙමම ඔහුට නිින්ද යනවා. ඒ මොහොතේ කොරිය පාර්සල් කිහිපයක් ඔහු ළඟින්ම තියාගෙන ඉන්නවා. හොඳටම රෑ වෙලා චක් තද නිින්දේ ඉන්නකොට එක පාරටම දොක් ගාලා ශබ්දයක් ඇහෙනවා. චක් බය වෙලා නැගිටිනවා. කොහෙද ඉන්නේ කියලාම දන්නේ නැති තැනක කැලෑවක් අයිනේ තනියම නිදාගෙන ඉන්නකොට එක පාරටම ශබ්දයක් ඇහුනොත් මොනවා හිතේද? චක් හොඳටම බය වෙලා ඉන්නේ. රෑ එළි වෙනකම් පිටින් පිට දිගටම අර ශබ්ද ඇහෙනවා. චක්ට බය නිසාම නිින්ද යන්නෙත් නැහැ. ඔහු එදා පළවෙනි දවසේ රාත්‍රියේ එළි වෙනකම් ඇහැරලා මොකක්ද ඒ ශබ්දේ කියලා බොහොම බයෙන් අහගෙන ඉන්නවා. එළි වුණාට පස්සේ නැවතත් මුහුදු වෙරළේ ඇවිදින චක් දකිනවා. Taman හෙල්ප් කියලා ලියලා තිබුණු තැන ඡායාවක් විතරයි තියෙන්නේ. මුහුදු රැල්ලට සියල්ල මැකිලා ගිහින්. ඉතින් ආයෙත් වැල්ලේ ලියලා හරියන්නේ නැහැ කියලා හිතන චක් ලී කෑලි කොට කෑලි ගෙනත් හෙල්ප් කියලා වතුරේ ගහගෙන යන්නේ නැති විදිහට ලියනවා. මෙහෙම ලියලිය ඉන්න චක්ට නැවතත් අර රෑ ඇහුණු ශබ්ද ඇහෙනවා. දැන් හොඳටම එළි වෙලා නිසා චක්ගේ හිතේ බය පැත්තකින් තියලා කෑ ගහන්න පටන් ගන්නවා. චක්ට හොඳටම තරහ ගිහින් ඉන්නේ. කවුද ඔය ඇතුලේ ඉඳලා ශබ්ද කරන්නේ? වරෙන් එළියට කියලා කෑ ගහනවා. නමුත් කවුරුත් පේන්නේ නැහැ. චක් හිමීට ශබ්ද ඇහුණු පැත්තට ඇවිදගෙන ගිහින් මොකක් වෙන්නේ නැද්ද කියලා බලාගෙන ඉන්නකොට ආයෙත් දොග් ගාලා චක්ගේ ඉස්සරහට පොල් ගෙඩියක් වැටෙනවා. චක් බය වෙලා ඒ දිහාම බලාගෙන ඉන්නවා. ඔව් රෑ එළි වෙනකම් පොල් වැටෙන ශබ්දෙට තමයි චක් බය වෙලා තියෙන්නේ. චක්ට දැන් තමයි තේරෙන්නේ එළි වෙනකම් නිදි නැතුව පොල් වැටෙන ශබ්ද තමයි අහගෙන හිටියේ කියලා. නමුත් මේ පොල් ගෙඩිය දකින්න චක්ට පොඩි සතුටක් ඇති වෙනවා. මොකද වතුර ටිකක් කන්න දෙයක් එහෙම කිසිම දෙයක් නැති වෙලාවක පොල් ගෙඩියක් හරි තියනවා කියන්නේ ලොකු දෙයක් නේ. ඉතින් චක්ගේ පොල් ගෙඩිය අරගෙන වතුර බොන්න උත්සාහ කරනවා. වතුර බොන්න පොල් ගෙඩිය ලෙලි ගහන්න ඕනේ, බින්දින්න ඕනේ. නමුත් කොහොමද ඒක කරන්න කියලා චක්ට කිසිම අදහසක් නැහැ. පොල් ගෙඩිය අරන් ගල්වල ගහනවා, අතුල්ලනවා. නමුත් හරියන්නේ නැහැ. එක වෙලාවක චක් පොල් ගෙඩිය අරන් බිම තියෙන ගලක ගහපුවාම ගල කැඩිලා ගල් පතුරක් විසි වෙනවා. ඒ ගල් පතුර යම් දෙයක් කපන්න ගන්න පුළුවන් විදිහට තමයි කැඩිලා තියෙන්නේ. දැන් චක් හිතනවා ගොනෙක් වගේ වැඩ කරන්න හොඳ නැහැ. ආදි කාලේ හිටපු මිනිස්සු වගේ හිතලා වැඩ කරන්න ඕනේ කියලා. එමෙිට අර ගල් පතුර භාවිතා කරලා පොල් ගෙඩිය ඉස්සල්ලාම ලෙලි ගහනවා. ඊට පස්සේ දැන් පොල් ගෙඩිය දැකපු ගමන් හදිස්සි වෙලා නැවතත් ගොනෙක් වගේ පොල් ගෙඩිය අරන් එකපාරම ගලක ගහනවා. පොල් ගෙඩිය දෙකට බිඳෙනවා. වතුර ටික බිමට හැලෙනවා. ආපහු ගොන් වැඩක් කරා කියලා හිතන චක් තවත් පොල් ගෙඩියක් අරන් හොඳට ලෙලි ගහලා ඒ පොල් ගෙඩිය හිලක් දාලා වතුර බොනවා. ඒ වතුර මොනතරම් රසයිද කියලා චක්ගෙන් තමයි අහන්න ඕනේ. මොකද චක් ගොඩක් සතුටු වෙනවා. පොල් ගෙඩි හතර වටේම වැටලා තියෙන නිසා වතුර නැතත් පොල් වතුර හරි බොන්න පුළුවන්. නමුත් කෑමට මොනවද කරන්නේ? මොහොතක් වුණාම මාළු වෙන්න එපයි. කොහොම හරි මාළුවෙක් අල්ල ගන්න ඕනේ කියලා ලී කොටුවකුත් අරගෙන මුහුදු වෙරළේ වතුර බැහැලා ඇවිදින පටන් ගන්නවා. මුහුදු වෙරළේ ඇවිදගෙන එහෙ මෙහෙ යන චක් දකිනවා ගල් ගුහාවක් තියෙනවා. ඔහු හෙමීට එතෙන්ට ගිහින් ගුහාව ඇතුලේ මොකෙක් හරි ඉන්නවද කියලා එබිලා බලනවා. මොකද මෙතන මොන වගේ
වගේ සත්තු ඉන්නවද කියලා කවුද දන්නේ? නමුත් ඒ ගුහාව ඇතුලේ මොකෙක්වත් පේන්න නැහැ. ඉතින් වටපිට හොඳින් බලලා එතනින් යන්න චක් කෑමට මොනවා හරි හොයාගන්න මුහුදු වෙරළේ ගල් පර අතර හැමතැනම ඇවිදිනවා. චක් වැඩි හිතන්නේ නැහැ. කොරල් පර උඩ අඩිය තෙමින් ගානක්වත් නැතුව එහෙ මෙහෙ යනවා. වතුර එන්නකම් ඔහුට දැනෙන්නේ නැහැ කොරල් පර වලට Tamanගේ කකුල් කැපෙනවා කියලා. ඒ මොහොතේ ඔහු දකිනවා තවත් කොරිය පාර්සල් එකක් මුහුදු වෙරළේ තියෙනවා. ඉතින් මේ පාර්සල් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මූවී එක ආරම්භයේ යව පාර්සල් එක. ඒකේ පුද්ගලයා අපහු රිටර්න් කරලා වෙන්න ඕනේ. දැන් මේක නැවතත් රුසියාවට යන ගමන්. දැන් තියෙන්නේ මේ මුහුදු වෙරළේ. වතුරෙන් ගොඩට ආපුවම තමයි චක්ට දැනෙන්නේ Tamanගේ කකුල් දෙකම කැපිලා ඒ නිසා ඇතිවෙන වේදනාව. දැන් මේ තුවාල පිටින් අඩිය තියන්න බෑ. කකුල් රිදෙනවා. දැන් මොකද කරන්නේ? චක් Taman ඇඳගෙන ඉන්න කලිසම ඉරලා අරන් තවත් කොලාතු කීපයකුත් අරන් කකුලට තියලා බැඳ ගන්නවා. දැන් ඊළඟට මොනවද කරන්න කියලා දන්නේ නැතුව කල්පනා කරන චක් දකින්නවා Taman ඉන්න තැනට උස්ස කන්දක් පේනවා. ඉතින් ඔහු හිතනවා Taman කොහෙද මේ ඉන්නේ කියලා දැනගන්න ඕන කියලා. කන්ද උඩට නැගලා බැලුවොත් සමහර විට Taman කොහෙද ඉන්නේ කියලා දැනගන්න පුළුවන්. සමහරක් විට ළඟපාත තියෙන රටක් වුණත් පේන්න පුළුවන්. ඉතින් චක්ගේ කන්ද උඩට නගින්න පටන් ගන්නවා. මොන දුකක්ද මේ කියලා වෙන කරන්න දෙයක් නැති නිසා බොහොම අමාරුවෙන් කන්ද උඩට නගින චක් කන්ද මුදුනේ ඉඳලා වටේම බලනවා. ඇහැට පේන දුරකින් මුහුද ඇරෙන්න වෙන මොකුත් පේන්නේ නැහැ. වටේටම තියෙන රළු මුහුද. ඒ විතරක් නෙවෙයි උඩ ඉඳලා බලන චක් දකින්නවා රළ පහර මොන තරම් වේගෙන් මේ දූපත පැත්තට ඇදිලා එනවද කියලා. මෙහෙම බලාගෙන ඉන්න චක් දකින්නවා සුදු පාටින් යම් දෙයක් මේ දූපත පැත්තට පාවෙලා එනවා. ඉතින් ඉක්මනට අර කන්දෙන් බහින චක් මුහුදු වෙරළට දුවගෙන එනවා. මගක් එනකොට මොහු දැනගන්නවා එහෙම පාවෙලා එන්නේ වෙන මොකක්වත් නෙවෙයි. චක්ගේ හොඳම යාළුවා ෆ්ලයිට් එකේ පයිලට් ඔහුගේ බොඩි එක තමයි මේ විදිහට පාවෙලා එන්නේ. ඉතින් චක්ගේ හිතේ ඇතිවෙන වේදනාව ඒක කියලා නිම කරන්න බෑ. කියන්න හිතුවත් කාට කියන්නද? චක් හොඳටම අඬනවා. දැන් බොහොම අමාරුවෙන් චක් ඔහුගේ දේහය මුහුදු වෙරළට ඇදගෙන එනවා. ඒ මලමිනිය දිහා බලාගෙන ඉන්න චක් දකින්නවා පයිලට්ගේ කකුල් දෙකේ තියෙන සපත්තු දෙක. චක්ට සපත්තු දෙකක් කියන්නේ මේ වෙලාවේ බොහොම වටින දෙයක්. ඉතින් ඔහු ඒ දෙක ගලව ගන්නවා. සාක්කුවට අත දාලා බලන චක්ට පුංචි ටෝච් එකක් හම්බ වෙනවා. ඒක තාමත් වැඩ කරනවා. ඊළඟට පර්ස් එක ගන්නවා. ඒකේ පයිලට්ගේ ID කාඩ්ස් තියෙනවා. ඒත් එක්කම ඔහුගේ පවුල මුළු පවුලම ඉන්න ෆොටෝ එකක් තියෙනවා. ඒක දකින චක් ගොඩක් දුක් වෙනවා. ඊට පස්සේ ඉතින් මොනව කරන්නද? එතන අයනකින් බලක් හරලා ඔහුව වලදාලා ඒ ළඟ තියෙන ගලක නම සහ විස්තර සඳහන් කරනවා. සියල්ල කරලා අවසානයේ බොහොම මහන්සියෙන් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. බලන්න චක්ගේ කකුල් දෙක දිහා. ඒ සපත්තු දෙක ඔහුට දාන්න බෑ. මදි. නමුත් වෙන කරන්න දෙයක් නැති නිසා ඉස්සරහ කෙලවර කපලා සැනල්ස් දෙකක් වගේ අලුත් එකක් ඩිසයින් කරලා හදලා දාගෙන ඉන්නවා. දැන් දෙවන දවසේ රාත්‍රිය මිනිසෙක් වුණාම Tamanගේ ජීවිතයේ අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියෙනවා. මගේ ජීවිතේ මේ වගේ දෙයක් වෙයි කියලා. නමුත් දැන් චක්ගේ ජීවිතේ ඊළඟට මොනවද වෙන්න යන්නේ? Taman මොනවද කරන්න යන්නේ කියලා කිසිම අදහසක් නැතුව Tamanගේ අතේ තියෙන ටෝච් එකෙන් කෙලිගේ ෆොටෝ එක දිහා බලාගෙන කාලය ගත කරනවා. ඊළඟ දවසේ උදේ චක්ට හොඳටම වතුර තිබහයි. ඔහු දැන් ආදි මානවයට කිට්ටු කරලා ඉන්නේ. බිම තියෙන කොළ උඩ රැඳිලා තියෙන පින්න ලෙව කාලා ඔහුගේ තිබහ නිවා ගන්න උත්සාහ කරනවා. ඊළඟට කෝටු කෑල්ල කොල් කරලා අරගෙන ඒකෙන් ඇනලා මාළු අල්ලන්න උත්සාහ කරනවා. නමුත් අහුවෙන මාළුවෙක් නම් නැහැ. කාලය ගත වෙලා යනවා. එදා දවසත් ඉවරයි. රෑ වෙනවා. දැන් චක් තාම නිදි නැහැ. මේ වෙලාවේ චක් මුහුදේ වතුර මදි නිසා වෙන්න ඇති. මුහුදට චූ කරන ගමන් ඉන්නේ. මේ විදිහට චක් මුහුදට චූ කරන වෙලාවේ මුහුදේ මොකක් හරි දෙයක් යන එළියක් පේනවා. නමුත් චක් තාම ඒ එළිය දැක්කේ නැහැ. නමුත් ටික වෙලාවකට පස්සේ චක් ඒ එළිය දකින්නවා. මේ විදිහට ඒ එළිය දකින්න චක් ගොඩක් කලබල වෙනවා. මුහුදු වෙරළේ හිටගෙන අත වනවන කෑ ගහනවා. උඩ පනිනවා. නමුත් මෝ මේ මෙතන නැටුවා කියලා ඒ මිනිසුන්ට එහෙම පේන විදිහක් නැහැ. ඊට පස්සේ චක්ටම මේක තේරිලා ඉක්මනට ගිහින් අර ටෝච් එක අරන් ආවිත් නිවි පත් වෙන ආකාරයට අර එළිය පේන පැත්තට පෙන්නනවා. නමුත් වැඩක් නැහැ. චක් එළිය වෙනකම් ඒ එළිය දිහා බලාගෙන ටෝච් එක වනනවා. නමුත් කිසිම පළක් නැහැ. තවත් මෙතන වනවන ඉඳලා හරියන්නේ නැහැ කියලා තීරණය කරන චක් ඔහු ළඟ තියෙන අර ටියුබ් බෝට් එක වතුරට දාලා ඒකේ නැගලා ලී කෑල්ලක් හබලක් විදිහට අරන් ඒකෙන් හබල් ගහලා අර එළිය පෙනුණු තැනට යන්න හදනවා. නමුත් ඒක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. චක් ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. චක් හොඳටම දන්නවා මේ දූපත වටේ තියෙන මුහුද ගොඩක් රළුයි. රැල්ල හොඳටම සැරයි කියලා. හොඳට ශක්තිය තියෙන බෝට්ටුවක් නැත්තම් පාරුවක් තරමටවත් තිබ්බනම් මේ රැල්ලට ඒවා ඔරොත්තු දෙයි. නමුත් මේ පොඩි ටියුබ් එක මේ රැල්ල තරගයිද? චක් ගොඩක් උත්සාහ කරනවා ඉස්සරහට යන්න. නමුත් එක පාර්ටම ආපු විශාල රැල්ලක් මේ ටියුබ් බෝට් එක ඈතට විසි කරලා දානවා. චක් මුහුදට ඇදගෙන වැටෙනවා. ඔහුගේ කකුලත් වල වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔහුගේ ටියුබ් බෝට් එක ඒකත් ඉරිලා යනවා. ඉතින් කරගන්න දෙයක් නැතුව ඉරුණු ටියුබ් බෝට් එකත් අරගෙන චක් නැවතත් වෙරළට පීනලා ආපහු දූපතටම එනවා. එක පාර්ටම අඳුර වෙනවා. ඒ පාර මොනවද වෙන්න යන්නේ? ඔව් වහින්න යන්නේ. පැස්ස වැටෙන පටන් ගන්නවා. චක් ඉස්සරලම කරන්නේ Taman ළඟ තියෙන කොරියා පාර්සල් ටික එකතු කරලා පරිස්සමට දෙමෙන්න නැති වෙන්න අර ඉරුණු ටියුබ් බෝට් එකෙන් ඔතලා පැත්තකට කරලා තියන එක. චක්ගේ කකුල තුවාල වෙලා නිසා චක්ට ටිකක් අමාරුයි. වැස්ස හයියෙන් වහිනවා. දැන් ඉන්න තැනක් එපැයි.
චක්ට මතක් වෙනවා චක් කලින් දවසේ දැකපු පෙරළේ තිබුණු අර ගුහාව. චක් හිමීට එතෙන්ට යනවා. වැස්ස නිසා මුහුදු රැල්ල ගුහාව ළඟටම ඇවිත්. නමුත් ගුහාව ඇතුලේ ටිකක් උස තැනක් තියෙනවා. වතුර ගහන්නේ නැති. ඉතින් චක් හිමීට එතෙන්ට යනවා. ඒ මොහොතේ තමයි චක් දකින්නේ ඒ ගුහාව ඇතුලේ තැන් තැන්වල වැහි වතුර එකතු වෙලා තියෙනවා. දැන් නම් චක්ට ඇවිද ගන්නවත් පණ නැහැ. කකුල තුවාල වෙලා අමාරුයි. බොහොම අමාරුවෙන් ඇදිලා ගිහින් වතුර ටිකක් බොන චක්ට එහෙමම සිහිය නැති වෙනවා. මේ ගුහාව ඇතුලේ කරුවල නිසා චක් ටෝච් එක ඔන් කරලා තියලා තමයි වතුර බොන්නේ. දැන් චක්ට එහෙමම සිහිය නැති වුණු නිසා ටෝච් එක ඔන් එකේම තිබිලා බැටරි බැහැලා ඕෆ් වෙනවා. කරුවලේ පොඩ්ඩක් හරි එළිය ගන්න තියාගෙන හිටපු එකම දේ දැන් ඉවරයි. ඊළඟ දවසේ උදේම චක්ට සිහිය එනවා. ඉතින් අද දවස ගත කරන්න චක්ට කිසිම දෙයක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. අර වතුරේ පාවෙලා ආපු කුරියර් ටික දකින්න චක් තමන්ට භාවිතා කරන්න පුළුවන් මොනවා හරි දෙයක් ඒ පාර්සල් වල තියෙනවද කියලා බලන්න හිතලා ඒ පාර්සල් එකින් එක අරිනවා. පළවෙනි පාර්සල් එකේ වීඩියෝ කැසට් කිහිපයක් තියෙනවා. ඊළඟ එකේ කාන්ත ඇඳුමක් තියෙනවා. ඒ ඇඳුමේ නෙට් එකක් තියෙනවා. චක් ඒකත් පැත්තකින් අරන් තියා ගන්නවා. ඊළඟට තියෙන gift pack එකක්. ආච්චි කෙනෙක් තමන්ගේ මුණුබුරාට වොලිබෝල් එකක් gift එකක් විදිහට එවලා තියෙනවා. ඉතින් ඒකත් අරන් කියවලා බලන චක් ඒකත් අරන් පැත්තකින් තියෙනවා. ඊළඟ පාර්සල් එකේ තියෙන්නේ හිම මත ලිස්සලා යන භාවිතා කරන සපාතු දෙකක්. ස්නෝ ස්කින් කරන සපාතු දෙකක්. ඒකත් අරන් පැත්තකින් තියෙනවා. ඊළඟ පාර්සල් එක අරන් බලනවා. මේ පාර්සල් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මූවී එක ආරම්භයේ ඉඳලම මේ පාර්සල් එක යනවනේ. චක්ට මොනවා හිතිලාද දන්නේ නැහැ. චක් ඒ පාර්සල් එක අරින්නේ නැහැ. ඒක අරන් වෙනම තියෙනවා. ඉතින් ඊළඟට මේ කොරිය පාර්සල් අරිනකොට ඒ වගේන් ගලවගත්ත බබල් රැපර් එකක් අරන් ඔහුගේ කකුලේ තුවාල වලට තියලා බැඳ ගන්නවා. පාර්සල් වලින් ගලවලා ගත්ත කාඩ්බෝඩ් අරන් ඔහුට නිදා ගන්න පොඩි මෙට්ටයක් වගේ හදා ගන්නවා. අර සපත්තු දෙකේ තියෙන යකඩ පළු දෙක පිහියක් වගේ පාවිතා කරලා ඉක්මනට පොල්ලෙලි ගහ ගන්නවා. මේ විදිහට Tamanට හම්බ වුණු සියලුම දේවල් ඔහු හොඳින් භාවිතා කරනවා. අර කාන්තා ඇඳුමක තිබුණු නෙට් රෙද්ද ඒක අරන් දැලක් වගේ හදලා මාළු අල්ලන්න උත්සාහ කරනවා. පොඩි මාළු දෙතුන් දෙනෙකුත් අහු වෙනවා. ඉතින් දැන් උයන්න බඩු තියනවා කියලා එහෙම මරත් කටේ දා ගන්නවා. චක්ට හරිම අප්පිරියයි. නමුත් ඊට වඩා බඩගින්න ලොකුයි. මාළු විතරක් නෙවෙයි කකුලයකුත් අල්ලගන්න චක් ඔහුගේ කට කඩලා අයින් කරලා එහෙමම කන්න හැදුවත් කට ඇතුලෙන් සෙවල වගේ වැක්කිරෙනකොට ඒ දිහා බලාගෙන ඔහුට ඒ කකුලව කටේ දා ගන්න බැරි වෙනවා. ඉතින් දැන් කන්න නම් අනිවාර්යෙන් පුච්චන්න තම්බන්න මොනවා හරි කරන්න ඕනේ. ඉතින් ඒකට ගින්දර එපැයි. ගින්දර ගන්න කොහොමද කියලා චක් අඩුම ගානේ ඩිස්කවරි channel එකේවත් බලලා ඇතිනේ. ඉතින් ඒ විදිහට ඔහු දන්න විදිහට ලී කෝටුවක් තවත් ලීයක් මත තියලා කරකවලා ගින්දර ගන්න උත්සාහ කරනවා. කොච්චර වෙලාවක් මේ විදිහට කරකවනවද කිව්වොත් දවසක් රෑ වෙනකම් කරකවලා රෑ එළි වෙනකම් කරකලා කොහොම වුණත් ගින්දර නම් එන්නේ නැහැ. කරකලා අත් දෙක නම් තුවාල වෙලා. ඒ මදිවට චක්ගේ දතකුත් හොඳටම රිදෙනවා. මොකද චක් මූවී එක පටන් ගන්නකොටම කිව්වේ ඇමරිකාවට ආපු ගමන් ඩෙන්ටිස් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. දත් කැක්කුමක් තියනවා කියලා. දැන් මේ දත හොඳටම නරක් වෙලා වගේ. ඔහුට වේදනාව ඉවස ගන්න බෑ. ඒ මොනවා කොහොම වුණත් දැන් චක්ගේ ප්‍රශ්නේ තියෙන්නේ ගින්දර හදාගන්නේ කොහොමද කියලා. මේ තරම් වෙලා ලී කෑල්ල මත කරකව හිටපු චක් ලී කෑලි දෙක අතුල්ලන්න පටන් ගන්නවා. තියෙන තරහ ඉන්දර වෙලා පිට වෙයි කියලා හිතාගෙන අතුල්ලනවා. නමුත් මේ විදිහට අතුල්ලන ලී කෑල්ල කැඩිලා චක්ගේ අතේ යනවා. දැන් Tamanගේ කොතනද රිදෙන්නේ කියලා චක්ට හරියට තේරෙන්නේ නැති තරම් දතක් රිදෙනවා, කකුල රිදෙනවා, අත රිදෙනවා. චක්ට හොඳටම තරහ යනවා. Tamanගේ අතට අහුවෙන සියලුම දේ අරන් චක් ඈතට විසි කරනවා. Taman ඉස්සරහ තියෙන දේවල් වලට පයින් ගහනවා. පිස්සෙක් වගේ හැසිරෙනවා. ටික වෙලාවකට පස්සේ පොඩ්ඩක් තරහ අඩු වුණාම තමයි චක් කල්පනා කරන්නේ. මෙතන කෑ ගහලා පයින් ගහලා නාඩගම් නටුවා කියලා මොනව වෙන්නද? කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා. චක් දකින්න අර කොරිය පාර්සල් එක තිබුණු වොලිබෝල් එක තරහින් අතට අහුවෙන සියලුම දේ විසි කරනකොට මේ වොලිබෝල් එකත් උසලා විසි කරලා. නමුත් ඒ වෙලාවේ චක්ගේ අත තුවාල වෙලා ලේ තැවරලා තිබුණු නිසා චක්ගේ අත සම්පූර්ණයෙන්ම අර බෝලේ මත සටහන් වෙලා තියෙනවා. ඒ දිහා බලාගෙන ඉන්න චක්ට පෙනෙන්නේ ඒ බෝලේ මත මුහුණක් ඇඳලා තියෙනවා වගේ. ඉතින් චක්ගේ බෝලේ අරන් ඇස් දෙකක්, කටක්, නහයක් එහෙම ඇඳලා මුහුණ සම්පූර්ණ කරනවා. මේ විදිහට මුහුණ සම්පූර්ණ කරගත්ත බෝලේ පැත්තකින් තියලා ඒ මුහුණත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. Tamanගේ තනිකම මකා ගන්න උත්සාහ කරනවා. ඔහු දැන් මේ බෝලෙට නමක් දාලා තියෙනවා. විල්සන් කියලා. කම්පැනි එකේ නම වෙන්න ඕනේ. ඉතින් චක් විල්සන් එක කතා කරන්න පටන් ගන්නවා. බලන්න ගම ගිනි තියෙන උන් කී දෙනෙක් ඉන්නවද? මට මෙතන ගින්දර ගන්න මොන තරම් මහන්සි වෙන්න වෙලාද කියලා. දිගින් දිගටම කතා කරනවා. මේ විදිහට කතා කරන ගමන් දිගින් දිගටම අතුල්ලනකොට හිමීට දුම එන්න පටන් ගන්නවා. ඒත් ගින්දර නම් එන්නේ නැහැ. දැන් මොකද කරන්න කියලා කල්පනා කරන චක්ට තේරෙනවා. දුම එන තැන ගින්නක් ඇති වෙන්න නම් හුළඟක් තියෙන්න ඕන කියලා. ඉතින් ඔහු අතුල්ලන ලී කෑල්ල යටින් හිඩසක් ඇති කරනවා හුළං වදින්න. මේ විදිහට කරලා නැවතත් අතුල්ලනකොට හිමීට ගිනි ගන්න පටන් ගන්නවා. මේ විදිහට ඇතිවෙන ගින්න දිහා බලාගෙන චක් සතුටු වෙනවා. පිස්සෙක් වගේ සතුටු වෙනවා. ගිනි මැලයක් ගහලා ඒ වටේ කොලාතු පත්තු කරගෙන දුවලා හයියෙන් කෑ ගහනවා. මේ තියෙන ගින්න ඇති කරේ මම.
ඔව් මම තමයි ගින්නක් ඇති කළේ කියලා හයියෙන් කෑ ගහනවා. ආදි මානවයා ගින්න ඇති කළ මොහොතේ මොනවා කළාද කියලා නම් දන්නේ නැහැ. සමහර විට මේ චක්කලා වගේ කරන්නත් ඇති. චක් ඒ තරමට සතුටු වෙනවා. ඒ විතරක් නෙවෙයි කකුල එක එහෙම අල්ලගෙන ගින්නේ පුච්චලා කන ගමන් විල්සන් එක්කත් කතා කරනවා. ඔයා කකුල එහෙම කනවද කියලා අහනවා. වෙන මොනවද කන්න කැමති කියලා අහනවා. ඒ විතරක් නෙවෙයි චක්ගේ දත් කැක්කුම ගැනත් කියනවා. දත් කැක්කුම තියාගෙන පොල් වතුර බොන එක පොල් කන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. නමුත් මම තිකින් දිගටම ඒවා කාපු නිසා දැන් දත් කැක්කුම හොඳටම වැඩි වෙලා තියෙන්නේ කියනවා. කාලය ගත වෙලා යනවා. චක් Taman කොහෙද ඉන්නේ කියලා අනුමාන කරලා සිතියමක් අඳිනවා. ඒ ගැන විල්සන්ට පැහැදිලි කරනවා. අපි මේ පැත්තේ ඉඳලා ෆ්ලයිට් එකේ ආවේ. මේ හරියද තමයි ෆ්ලයිට් එක කඩාගෙන වැටුනේ. නමුත් දැන් මම රැල්ලට ගහගෙන ආවිත් මෙන්න මේ හරිය තමයි ඉන්නේ. ඉතින් මේ තරම් දුර මිනිස්සෙක් ඇවිත් ජීවතුන් අතර ඉඳී කියලා එයාලා කොහොමත් හිතන එකක් නැහැ. ඒ කියන්නේ එයාලා කොහොමත් මාව හොයාගෙන ඉන්නේ නැහැ කියලා දුක් වෙනවා. නමුත් කතා කර කර ඉන්න විල්සන් හරිය ඉන්නවනේ කියලා සතුටු වෙනවා. ඒක මොන වගේ හැඟීමක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කාලය ගත වෙලා යනකොට චක්ට ඇති වෙන ලොකුම ප්‍රශ්නේ තමයි දත් කැක්කුම. ඔහුට වේදනාව ඉවස ගන්න බෑ. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. දැන් දත් කැක්කුම නිසා ඔහුගේ මූණෙත් එක පැත්තක් ඉදිමිලා. ඉතින් චක් තීරණය කරනවා තවත් මේ දත් කැක්කුමත් එක්ක ඉන්න බෑ. කොහොම හරි මේ දත ගලවලා දාන්න ඕනේ කියලා. ඉතින් මේ දත ගලවන්න මෙයා ගන්න ආයුධය තමයි අර ස්නෝ ස්කීන් කරන සපත්තුව. ඒත් එක්කම ගලක්. සපත්තුවේ යකඩ කොටස දතට තියලා ගලකින් ගහලා දත කඩන්න යන්නේ. වෙන කවුරු හරි ගහනවා නම් ඒත් කමක් නැහැ. Taman තනියම ගහගන්න මේ වැඩේ කරන්න හිතට ලොකු හයියක් ඕන. ගල අතර ගන්න චක්ට ලොකු බයක් දැනෙනවා. මේ වැඩේ කරන්න ඕනද කියලා හිතනවා. නමුත් ඔහුට වෙන කරන්න දෙයක් නැහැ. මොකද බයට වැඩිය දැනෙන වේදනාව ලොකුයි. ඉතින් චක් එක පාර්ටම ගල අරන් හයියෙන් ගහ ගන්නවා. එහෙමම චක්ට සිහි නැති වෙනවා. ටිකෙන් ටික සියල්ල අඳුර වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ අවුරුදු 4කට පස්සේ. ඔව් චක් මේ දූපතේ තනියම අවුරුදු 4ක් ගත කරලා මුහුද අයිනේ නොගැඹුරු තැනක මාළුවෙක් පීනගෙන යනවා පෙන්නනවා. මේ යන මාළුවට හීපාරක් වදිනවා. ඒ මොකද වෙන්නේ? වෙන කවුරුත් නෙවෙයි. ඒ චක් තමයි ඒ දණ්ඩ කුල් කරලා හදාගෙන දුර ඉඳලා හරියටම ගහලා මාළුව අල්ලගන්නේ. ඉතින් චක් අවුරුදු 4ක් මොනවා කරන්නද? ඔව් මේ ජීවිතේට හොඳටම පුරුදු වෙලා වගේ. එනකොට කොහොම හිටපු මිනිස්සයද? දැන් නම් ඉතින් කැලෑවටම හරියන චරිතයක් වෙලා ඉන්නේ. ඉස්සර වගේ පුච්චලා තම්බලයිම කන්නේත් නැහැ. නිකන් අමුයෙන් අල්ලගත්ත මාළුවා කනවා. ඒ තරමටම වෙනස් වෙලා චක් ඉන්න අර ගුහාව ඒකේ විල්සනුත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි චක්ගේ ගුහාව ඇතුලේ ගොඩක් දේවල් ඇඳලා තියෙනවා. ඒවා නිකම්ම චිත්‍ර නෙවෙයි. මොන කාලෙටද මුහුද රැල්ල සැර වෙන්නේ? මොන කාලෙටද රැල්ල අඩු වෙන්නේ? මේ වගේ Tamanට අවශ්‍ය කරන ගොඩක් දේවල් ගැන චක් හොයලා සඳහන් කරලා තියාගෙන ඉන්නවා. අවුරුදු 4ක් තනියම මුහුදු වෙරළක කැලෑවක ගත කරපු නිසාමද කොහෙද? දැන් චක් සාමාන්‍ය මිනිසෙක් වගේ නෙවෙයි හැසිරෙන්නේ. මිනිහා දැන් ඉස්සර කැලේ හිටපු වැද්දෝ ගානටම වෙනස් වෙලා ඉන්නේ. දැන් ගුහාව ඇතුලේ ඉන්න චක්ට එළිය ගොඩක් ලොකු ශබ්දයක් ඇහෙනවා. ඔහු ශබ්දය ඇහිලා නිදාගෙන ඉඳලා ඇහැරෙනවා. එහෙම නැගිටපු ගමන් ඉස්සරලාම බනින්න විල්සන්ට අමසට පොඩ්ඩක් වෙලා ශබ්ද කරන්නේ නැතුව ඉන්න බැයිද කියලා. නමුත් දිගින් දිගටම ශබ්ද ඇහෙන නිසා හැමීට විල්සන් එළියට ගිහින් බලනවා. ඔහු දකිනවා තකරමක් වගේ දෙයක් මුහුදු වෙරළට පා වෙලා ඇවිත්. ඒක ගලක වදින ශබ්ද තමයි ඇහිලා තියෙන්නේ. ඔහු හැමීට තකරමට ලං වෙලා බලනවා. මුලදී ඔහු ඒක මොකක්ද කියලා බයෙන් ලං වුණාට ඊට පස්සේ ඒක උස්සගෙන ඇවිත් මුහුදු වෙරළේ තියලා බලාගෙන ඉන්නවා. මේක මොකක්ද? මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලා. චක්ට පොඩි දෙයක් ලැබුණත් ඒකෙන් Tamanට මොකක් හරි දෙයක් උදව්වක් ලබා ගන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. ගොඩක් වෙලා ඒ දිහා බලාගෙන කල්පනා කරනවා. මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලා. මේ විදිහට බලාගෙන ඉන්නකොට එක පාර්ටම හුළඟක් ඇවිත් ඒ හුළඟ නිසා හිටවලා තිබ්බ තකරම බිමට ඇදගෙන වැටෙනවා. ඒක දැකපු ගමන් චක් නැගිටිනවා. ඔව් මේක තමයි මම හෙව්වේ. මේක තමයි මට ඕනේ උනේ කියලා. ඊට පස්සේ බලනකොට මෙන්න චක් ගිහින් Tamanට මෙතෙක්කල් කන්න බොන්න දීපු පොල් ගස් වලට ගිනි තියලා ඒ ගස් බිමට පෙරලනවා. ඔව් චක් මේ දූපතෙන් පැන ගන්න විදිහක් බලන්නේ. ඔහු මෙතෙක්කල් කී පාරක් උත්සාහ කළත් ඒ කිසිම දෙයක් හරි ගිහින් නැහැ. නමුත් ඔහු අතාරින පාටක් පේන්න නැහැ. මේ සැරේ දැඩි විශ්වාසයකින් චක් වැඩේ පටන් අරන් තියෙන්නේ. මොකද ඒකට හේතුව අර ටකරම. මෙතෙක්කල් කී පාරක් ඔහු උත්සාහ කළත් මුහුදුරාල බොහොම රළු නිසා නැවතත් මෙයාව දූපත පැත්තටම ඇදිලා එනවා. ඉතින් මේ සැරේ මේ ටකරම රුවලක් විදිහට භාවිතා කරලා කොහොම හරි මේ හයියෙන් එන රළ පහු කරගෙන යන්න තමයි චක් හිතන්නේ. ඉතින් චක් විල්සන් එක කතා කර Tamanට අවශ්‍ය කරන රුවල් ඔරුව එහෙම කියන්නත් බෑ. ඒ වගේ මොකක්ද දෙයක් හදනවා. මේ වෙනකොට විල්සන්ට කොණ්ඩේ එහෙමත් තියෙනවා. චක් කියනවා අපිට වැඩි කාලයක් නැහැ. මේ මාතු මාස රැල්ල පොඩ්ඩක් අඩුයි. මේ වෙලාවේ ගියේ නැත්තම් ඊට පස්සේ අමාරුයි. අපිට දැන් මේක බඳින්න ලණු ඕනේ. නමුත් ලණු නැති නිසා කැලෑවේ තියෙන වැල්, ගස්වල තියෙන පොතු මේවා වලින් තමයි මේ වැඩේ කරන්න වෙන්නේ කියලා. ඒ සියලුම දේ හොයාගෙන ආවිත් ඔහුට අවශ්‍ය කරන විදිහට ඒ පාරුව හදනවා. කොරිය පාර්සල් වල තිබිලා හම්බ වුණු වීඩියෝ කැසට්. අන්න ඒවා වල තිබුණු ටේප් ටිකත් ඇදලා අරන් පාරුව බඳිනවා. මේ සියල්ලම කරලා චක් විල්සන්ට කියනවා මේ මොනවා කළත් මගේ හිතේ විශ්වාසයක් නැහැ විල්සන්. මේක කරන්න පුළුවන් වෙයි කියලා. මේක තවත් ශක්තිමත් වෙන්න ඕනේ.
ආයේ මේ කැලේ එක වැලක්වත් නැහැ. පොත්තක් රැහ ගන්න පුළුවන් ගහක් නැහැ. මම මොනවක් කරන්නද කියලා අහනවා. ටික වෙලාවකින් විල්සන් හරියට කතා කළා. උත්තර දුන්නා වගේ Tamanම හිතා ගන්න චක් නෑ මට ඒ වැඩේ කරන්න කියන්න එපා. මම කොහොමත් එතෙන්ට යන්නේ නැහැ. මට වදනම් දෙන්න එපා. මම යන්නේ නැහැ කියනවා. නමුත් ටික වෙලාවකට පස්සේ චක් මේ දූපතේ තියෙන කන්දක් මුදුනේ තියෙන ගහක එල්ලෙන වැලක් අල්ලලා එමෙට උඩට අදින ගමන් ඉන්නේ. ඉතින් මේ වැලේ මිනිස්සුෙකුට සමාන රුවක් හදලා මිනිහව එල්ලලා මරලා වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ වැලත් අරගෙන එමෙට එතනින් බැහැලා විල්සන් ළඟට එන චක් කියනවා. ඔයා කියපු දේ ඇත්ත තමයි. මම මේක දාගෙන හෙලිලා මැරෙන්න හදලා තිබ්බොත් අනිවාර්යෙන් මේක කඩාගෙන ගිහින් මම එතනින් පල්ලෙහා ගල්ගොඩ උඩට වැටිලා කෑලි වෙලා මැරෙන්න ඉඩ තිබ්බා. ඔයා කියපු දේ හරියටම හරි කියනවා. එතකොට මෙතන මොනවද වෙලා තියෙන්නේ? මේ තරම් කාලයක් මේ දූපතේ ඉන්නකොට දරා ගන්නම බැරි මොහොතක තනිකම පාළුව බඩගින්න කිසිම බලාපොරොත්තුවක් නැතිකම මේ සියලුම දේ නිසා සියල්ල එපා වෙලා චක් සියදිවි හානි කරගන්න තීරණය කරලා. නමුත් Taman හිතෙන් හදාගන්න මේ විල්සන් නිසා ඔහු එක කතා කරලා චක් ඔහුගේ තීරණය වෙනස් කරගෙන දැන් මේ විදිහට කතා කරන චක් එක තැනකදී නැවතත් විල්සන් මොනවා හරි දෙයක් කිව්වා වගේ විල්සන්ට ප්‍රතිචාර දක්වනවා. මොකක්ද? දැන් එන්න ඔයාගේ පඬිතකම වැඩි. මෙතන ඔයා කියන දේවල් මට කර ඉන්න බෑ. මම කියන දේ අහන්න බැයි නම් යනවා යන්න කියලා කෑ ගහනවා. විල්සන්ව එළියට උස්සලා විසි කරලා දානවා. මෙහෙම විසි කරලා දාලා ටික වෙලාවකට පස්සේ චක් මෙන්න නැවතත් විල්සන්ව හොයනවා. කෑ ගහ එළියට එනවා. විල්සන් ඔයා කොහෙද ගියේ? මට සමා වෙන්න. මම ආයේ එහෙම කරන්නේ නැහැ. ඔයා කොහෙද ගියේ කියලා හැම තැනම හොයනවා. බලනකොට බෝලේ රැල්ලට ආපහු මුහුදු වෙරළේ කෙළවරකට ගහගෙන ඇවිත්. ඉතින් ඉක්මනට එතෙන්ට දුවගෙන යන චක් බිම වැටිලා විල්සන්ගෙන් සමාව ඉල්ලනවා. ආයේ කවදාවත් එහෙම කරන්නේ නැහැ කියලා. විල්සන්ව නැවතත් අර ගල් ගුහාව ඇතුළට අරන් ගිහින් ඔහුගේ ලේ වලින්ම නැවතත් විල්සන්ට අලුත් මුහුණක් අඳිනවා. මම කරපු වැරද්දට මම ඔයාගෙන් සමාව ගන්න මෙහෙම තමයි කියනවා. අවුරුදු 4කට වැඩි කාලයක් තනියම ගත කරන මිනිස්සෙක්. Tamanටම කියලා හදාගත්ත බැඳීම, Tamanගේ තනිකම පාළුව මකා ගන්න ඔහු ගන්න උත්සාහය. චක්ට වෙන විකල්පයක් නැහැ. ඔහු වෙනුවෙන් ඉන්නේ විල්සන් විතරයි. Taman මේ දූපතෙන් යන්න අවශ්‍ය කරන පාරුව හදලා ඉවරයි. හුලං හමන පැත්ත දැනගන්න. ඒ වෙනුවෙන් චක් ලීයක රෙදි කෑල්ලක් බැඳලා තියාගෙන බලාගෙන ඉන්නවා. දැන් මුහුද පැත්තට හුලං හමන්න ඕන. එතකොට තමයි චක්ට ගමන පටන් ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් චක් බලාගෙන ඉන්නවා. චක්ට තේරෙනවා අද කොහොම හරි දූපතෙන් යන්නේ කියලා. ඉතින් මේ වෙරළේ තියෙන ගලක සටහනක් තියෙනවා. දවස් 1500කට වැඩි කාලයක් තනියම චක් මේ දූපතේ ගත කරලා තියෙනවා. අවසානයේ මම ඔයාව බලන්න එනවා කෙලි කියලා ලියනකොට සුළඟ මුහුද පැත්තට හමන්න පටන් ගන්නවා. තමන්ට යන්න අවශ්‍ය කරන සියලුම දේ චක් බොහොම පැහැදිලිව හදලා තියෙනවා. සැලසුම් කරලා තියෙනවා. චක් විල්සන්වත් අමතක කරලා නැහැ. විල්සන්ව එක කෙළවරක ගැට ගහන චක් කියනවා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මෙතනම ඉඳගෙන ඉන්න. මම සියල්ල බලා ගන්නම් කියලා පාරුව මුහුදට තල්ලු කරනවා. හෙමින් හබල් ගහගෙන ඉස්සරහට යනවා. පුංචි රළ පාරවල් පහු කරගෙන ඉස්සරහටම යනවා. මොනවා කළත් චක්ගේ හිතේ ලොකු බයක් තියෙනවා. මේ පාරුව පෙරලෙයිද කියලා. ඊටත් වඩා ලොකු විශ්වාසයක් තියෙනවා. මේ සැරේ අනිවාර්යෙන් යන්න පුළුවන් වෙයි කියලා. මොකද රුවලක් විදිහට අර ටකරම තියෙන නිසා. හැම රැල්ලකටම චක් කියනවා දැන් නෙවෙයි තව යන්න පුළුවන් කියලා. මේ විදිහට කීක ඉන්නකොටම විශාල රැල්ලක් එනවා. හරි දැන් තමයි කියලා චක් අර ටකරම තිගෑරිනවා. තදින් අල්ලගෙන බලාගෙන ඉන්නවා. ඊළඟට මොනවද වෙන්න යන්නේ කියලා. ඔව් චක් හිතපු විදිහටම පාරුව පෙරලෙන්නේ නැතුව රැල්ල පහු කරගෙන යනවා. දවස් 1500කට වඩා හිරවලා හිටපු දූපත අත්හැරලා චක් යන්න පටන් ගන්නවා. ඔහුගේ හිතට දැනෙන සතුට ඔහුට කොහොම පිට කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඔහු ඒ දූපත දිහාම බලාගෙන ඉන්නවා. Taman යන්නේ කියලා චක් සතුට වුණාට Taman මේ තරම් කාලයක් ජීවතුන් අතර ඉන්න මේ දූපත චක්ට මොන තරම් දේවල් දුන්නද? ඒ නිසාම චක්ගේ දූපත දිහාම බලාගෙන ඈතට ඇදිලා යනවා. කාලය ගත වෙලා යනවා. චක් හබල් ගහන්න පටන් ගන්නවා. රෑ දවල් නැතුව දිගටම හබල් ගහනවා. චක් සියල්ලටම සූදානම් වෙලා ඇවිල්ලා තියෙන්නේ. වහින වෙලාවට වතුර එකතු කර ගන්නවා. කෑමට පොල් ගෙඩි කිහිපයක් සුද්ධ කරලා අරන් ඇවිත් තියෙනවා. සියලුම දෙයට ලෑස්ති වෙලා ඇවිත් තියෙන්නේ. චක්ට එකම අරමුණයි තියෙන්නේ. ඒ කොහොම හරි ගෙදර යන්න ඕනේ කියන එක. ඒ නිසාම දිගටම රෑ දවල් නැතුව අවුව වැස බලන්නේ නැතුව චක් හබල් ගහනවා. මේ විදිහට කාලය ගත වෙලා යනවා. දවසක් රෑ එකපාරම ශබ්දයක් ඇහෙනවා. බය වෙලා චක් ඇහැරලා බලනකොට චක්ගේ එහා පැත්තේ විශාල තල්මහක් ඉන්නවා දකිනවා. නමුත් ඒ තල්මහ චක් දිහා බලාගෙන ඉඳලා ටික වෙලාවකින් මොකුත් කරන්නේ නැතුව එතනින් යනවා. ඊළඟ දවසේ උදේ දැන් චක් මුහුදේ ජීවත් වෙන්න හොඳට පුරුදු වෙලා ඉන්නේ. මුහුදට පැනලා පීනගෙන ගිහින් මාළුවෙක් අල්ලගෙන ඇවිත් උදේ කෑම ගන්නවා. මේ විදිහට මුහුද මැද සතියක විතර කාලයක් චක් ගත කරනවා. ඔහුට එහෙම නිදහසේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. දවසක් රෑ භයානක කුණාටුවක් ඇති වෙනවා. මුහුද කැළඹිලා පැල්ලට පාරුව එහා මෙහා පැද්දෙනවා. චක්ට මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. තදින් අල්ලගෙන පාරුවේ නිදාගෙන බලාගෙන ඉන්නවා. ඊළඟට මොනවා වෙයිද කියලා. චක් මේ විදිහට බලාගෙන ඉන්නකොටම ඔහුගේ පාරුවේ තිබුණු රුවල නැත්තම් අර ටකරම උලඟට ගැලවිලා පාවෙලා යනවා. දැන් මෙතෙක්කල් චක් වැඩිය මහන්සි වෙන්නේ නැතුව ගමන්
කළේ මේ ටකරම් කෑල්ල නිසා. මොකද හුලං හමන පැත්තට ඒ ටකරම තියෙන නිසා පාරුව ඇදගෙන යනවා. දැන් ඒක නැතුව චක් ඉස්සරහට මොනවා කරයිද දන්නේ නැහැ. ඊළඟ දවසේ උදේ චක්ට මොකුත් වෙලා නැහැ. නමුත් ඔහුට නැගිට ගන්නවත් බෑ. ඒ තරමට මහන්සි. චක්ගේ පාරුවට නම් ගොඩක් හානි වෙලා බැඳලා තිබුණු ලී දඬු කොහොමයක් ගැලවිලා ගිහින්. ඉතින් අර විල්සන්ව බැඳලා තිබුණු ලී එමීට ගැලවිලා වතුරට වැටෙනවා. එච්චරයි. විල්සනුත් වතුරට ඇදගෙන වැටෙනවා. දැන් හෙමින් විල්සන් වතුරේ පාවෙලා ඈතට යන ගමන් ඉන්නේ. චක්ට ටිකක් අමාරුයි. ඒ නිසාම ඔහු හොඳටම නිදි. ඒ මොහොතේ ළඟින් යන තල්මහෙක් හුස්ම ගනින්දී වතුර එළියට විදිනවා. ඒ වතුර චක්ට වැදිලා චක් ඇහැරෙනවා. මිනිහා ඇහැරපු ගමන් ඉස්සරළම හොයන්නේ විල්සන්ව. චක් දකිනවා විල්සන් වතුර ඈතින් ඈතට පාවෙලා යනවා. ඉක්මනට වතුරට පායින චක් විල්සන් ඉන්න තැනට යන්න උත්සාහ කරනවා. නමුත් ඒ වෙනකොටත් විල්සන් ගොඩක් දුර ගිහින් ඉවරයි. චක් වැලකින් පාරුවත් එක්ක ඔහුව කැට ගහගෙන ඉන්නේ. ඉතින් ඔහු ඒ සීමාවෙන් එහාට පීනන්න යන්නේ නැහැ. මොකද චක්ට මේ පාරුවත් නැති වුණා කියන්නේ එච්චර තමයි. ඉතින් චක් කරගන්න දෙයක් නැතුව කෑ ගහනවා. හොඳටම අඬනවා. තමන් එක්කම මෙතෙක් කල් හිටපු පුද්ගලෙක් යාළුවෙක් නැති වුණා මැරුණා වගේ දුක් වෙනවා. කෑ ගහලා අඬනවා. මෙතනින් එහාට මොනවද කරන්නද කියලා චක්ට තේරෙන්නේ නැහැ. කෑමට කිසිම දෙයක් නැහැ. වතුර නැහැ. කොහෙට පාවෙලා යනවද කියලා දන්නේ නැහැ. පාරුවේ ඉතිරි වෙලා තියෙන දඬු කැලි කිහිපයක් විතරයි. වෙන ඕනේ දෙයක් වෙච්චාවේ කියලා චක්ගේ කැඩුණු බිඳුණු පාරුව උඩට වෙලා ඉන්නකොට බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ධ වෙනවා. චක් නිදාගෙන ඉන්න පාරුවට පිටිපස්සෙන් විශාල කන්ටේනර් නැවක් ගමන් කරනවා. නමුත් ඔහු අනිත් පැත්ත හැරලා නිදාගෙන ඉන්නේ. නැගිටපන් චක් කියලා කෑ ගහන්න හිතුවත් මේක මූවි එකක් නේ. කොහොම හරි චක්ට ශබ්ද ඇහිලා ඇහැරෙනවා. හෙමීට අනිත් පැත්ත හැරෙනවා. නැගිටලා කෑ ගහන්න හැදුවත් චක්ගේ ශරීරයේ ශක්තිය නැහැ. ඔහු හෙමීට ඉස්සලා කෙලි කියලා එක වචනයයි කියන්නේ. ඊළඟට පෙන්වන්නේ නගරය. වෙන කවුරුත් නෙවෙයි කෙලිව. ඔහු ඇයට කෝල් එකක් ඇවිත්. කෙලි ආන්සර් කරනවා. කවුරු මොනවා කියන්නේ නැතිද කියලා දන්නවනේ. ඇය එහෙමම සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඔහු අර නැව චක්ව බේරගෙන. ඉතින් මේක ගොඩක් ලොකු දෙයක්. අවුරුදු 4කට වැඩි කාලයක් එක පුද්ගලයෙක් තනියම තමන්ගේ ජීවිතේ බේරගෙන දූපතක ජීවත් වුණා කියන්නේ. ඉතින් දැන් චක්ව ෆ්ලයිට් එකේ කරගෙන යන ගමන් ඉන්නේ. ෆ්ලයිට් එකේ පුද්ගලයෙක් ඇවිත් කියනවා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා ගොඩක් ලොකු දෙයක් කරලා තියෙන්නේ. දැන් අපි කෙලින්ම යන්නේ නගරාධිපතිව හම්බ වෙන්න. එයා ඔයාව පිළිගන්න පොඩි පාටි එකක් ලෑස්ති කරලා තියෙනවා. අපි ගිහින් එයාව හම්බ වෙලා එයාට කතා කරලා ඊළඟට කෙලින්ම යන්නේ කෙලිව හම්බ වෙන්න කියලා. චක්ට හරියට කතා කරගන්නවත් බෑ. මොකද මේ තරම් කාලයක් චක් කතා කරාට ඔහුට උත්තර දෙන්න ඔහු එක කතා කරන්න කවුරුත් හිටියේ නැහැනේ. ඒ මොනවා වුණත් කෙලිව හම්බ වෙන්න යන්න කියපුවාම ඔහුගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. චක් මොන තරම් සතුටු වුණත් කෙලිට චක් ගැන හිතලා සතුට වෙන විදිහක් නැහැ. මොකද කෙලි මේ වෙනකොට කසාද බැඳලා හස්බන්ඩ් ළමයි එක්ක පවුල් ජීවිතයක් ගත කරන ගමන් ඉන්නේ. මොකද චක් නැති වෙලා අවුරුදු 4ක් වෙද්දි ගොඩක් කල්පනා කරලා දුක දරාගෙන වෙන කරන්න දෙයක් නැතුව චක් ආයේ එන්නේ නැති වෙයි කියන තීරණය මත තමයි කෙලි කසාද බඳින්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් දැන් චක් ආපහු ආවගේ බහම කෙලි මොනවා කරන්නද? චක් දැන් නගරයට ඇවිත් ඉන්නේ. චක්ව බලන්න විශාල ජනකායක් ඇවිත් ඉන්නවා. චක්ගේ නම කියලා කෑ ගහනවා. ඔහු නගරේ ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙලා ඉන්නේ. නමුත් චක් බලාපොරොත්තු වෙන්නේ මේ කිසි දෙයක් නෙවෙයි. ඔහු බලාපොරොත්තු වෙන්නේ කෙලිව. නමුත් එතෙන්ට එන්නේ කෙලිගේ හස්බන්ඩ්. ඔහු ඇවිත් කියනවා කෙලි ආවේ නැහැ. ඇය එළිය කායක ඉන්නේ. ඇය ගොඩක් දුක් වෙනවා. ඇය මොනවා කරන්නද? ඇය හිතුවේ ඔයා මැරුණා කියලා. ඒක නිසා තමයි ඇය එහෙම කළේ කියලා. ඔහුටත් කියාගන්න බැරුව මොනවා කියන්නද කියලා දන්නේ නැතුව හිටගෙන ඉන්නවා. චක්ට වෙලා තියෙන දේ තේරෙනවා. ඔහු ඔළුව වනනවා. හරි මට තේරෙනවා කියලා. කෙලිගේ හස්බන්ඩ් එතනින් එළියට ගිහින් කායක ළඟට යනවා. කෙලිට චක් ගැන කියනවා. ඔහු එතනට කියපු ගමන් කෙලි ඔහු දිහා බලාගෙන හොඳටම අඬනවා. ඇයට ඕනේ චක්ව හම්බ වෙන්න, කතා කරන්න. නමුත් මොනවා කතා කරන්නද කියලා ඇය දන්නේ නැහැ. ඇයගේ හිතේ හයියක් නැහැ චක්ගේ මුහුණ බලන්න. ඉතින් ඇය අහනවා ඔයා චක්ව හම්බ වුණාද? එයා කොහොමද ඉන්නේ? එයාට කොහොමද හොඳින් ඉන්නවද කියලා අහන ගමන් හොඳටම අඬනවා. මේ සියලුම දේවල් චක් ඈත ඉඳලා බලාගෙන ඉන්නවා. ඉතින් ඔහු මෙතෙක් දුර ජීවිතේ බේරගෙන ආවේ කෙලිව හම්බ වෙන්න, කෙලි එක්ක ජීවත් වෙන්න. නමුත් ඒ සියලුම දේවල් ආයේ වෙන්නේ නැහැ කියලා චක් දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඔහු දැන් තේරුම් අරන් ඉන්නේ මේ ඉන්නේ Taman හොයාගෙන ආපු කෙලි නෙවෙයි. ඔහුගේ කෙලි නෙවෙයි කියලා. දැන් ඔහු වෙනුවෙන් arrange කරලා තිබුණු පාටි එක පෙන්වනවා. චක් අඳුරන අය, ඔහු එක වැඩ කරපු අය සියලුම දෙනා ඇවිත් චක් එක කතා කරනවා. සුබ පතනවා. ආපහු දකින්න ලැබීම සතුටක් කියනවා. සියල්ල අවසානයේ කාලා බේලා හෙට හම්බෙමු කියලා ආපු සියලුම දෙනා එතනින් යනවා. ඉතින් මේ පාටි එක තිබුණු තැනට ආපහු ගිහින් බලන චක් දකිනවා. සියලුම දේ කුණු ගොඩක් වගේ කරලා කාලා බේලා ගිහින් තියෙන්නේ. මේ දේවල් බලාගෙන ඉන්න චක්ගේ හිතේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. මොකද සියලුම දේ බාගෙට කාලා දාලා ගිහින් තියෙන්නේ. ආයේ මේ කැම යාලට වැඩක් නැහැ. නමුත් පොඩි මස් කෑල්ලක් නැහැ. කැම ටිකක් නැතුව චක් මොනතරම් දුක් විඳද? එතන තියෙන ලයිටර් එකක් ඔන් කරලා බලනවා. ඒකෙන් ගින්දර එන දිහා. ඉතින් මේ ගින්දර නැතුව ගින්දර ඇති කරන්න චක් මොනතරම් දුක් විඳද? මේ ගත කරපු කාලේ චක්ව ගොඩක් වෙනස් කරලා තියෙනවා. චක්ට නිදා ගන්න හොඳ මෙට්ටයක් දාපු ඇඳක් දීලා තියෙනවා.
නමුත් චක් නිදාගෙන ඉන්නේ බිම. මෙහෙම බිම නිදාගෙන ඉන්න චක් කෙලි දීපු අර ඔරලෝසුව දිහාමයි බලාගෙන ඉන්නේ. එක පාරටම චක්ට මොනවා හිතුණාද දන්නේ නැහැ. නැගිටලා කෙලින්ම යනවා කෙලිගේ ගෙදර. ගෙදර දොර ළඟටම යන චක් කෝලින් බෙල් එක ගහනවද නැද්ද කියලා කල්පනා කරනකොට කෙලි එක පාරටම දොර අරිනවා. කෙලිත් නිින්ද නැතුව කල්පනා කර කර ඉඳලා තියෙන්නේ. ඒකයි වාහනයක් ආපු ශබ්ද ඇහුණු ගමන් ඒ චක් වෙන්නේ නැති කියලා දුවගෙන ඇවිත් දොර අරින්නේ. ඉතින් මේ විදිහට බදාගෙන ඉන්න කෙලි ටික වෙලාවකට පස්සේ නැවතත් හිමීට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. චක් එක කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට කොහොමද කියලා අහනවා. දෙන්නගේම හදවතේ ලොකු වේදනාවක් තිබ්බත් දෙන්නට දෙන්න ඒ වේදනාව පෙන්නගන්නේ නැහැ. දුක තුනී කරන් කතා කරනවා. මොකද දෙන්න අතීතයේදී මොනතරම් ආදරය කරලා තිබ්බත් වෙන්වීමකට පස්සේ ඒත් මේ වගේ වෙන්වීමකට පස්සේ ඒ ආදරය නැවතත් දෙන්න අතර පෙන්න ගන්න කියා ගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. චක් හිතනවා එදා වගේම මම කෙලිට ආදරය කළාට එයා මොන වගේ අදහසකින් මොන වගේ මානසිකත්වයකින් ඉන්නවද දන්නේ නැහැනේ. ඉතින් කොහොමද ඉස්සර කතා කළා වගේ සාමාන්‍ය විදිහට හැසිරෙන්නේ? කෙලි කතා කරන විදිහෙන්ම චක්ට තේරෙනවා ඇය ලොකු අපහසුතාවයකින් ඉන්නේ කියලා. කෙලි කියනවා මගේ හස්බන්ඩ් උඩ ඉන්නේ. තමයි දෙන්න හොඳටම නිදි කියලා. ඇය මේ විදිහට ඇද ඇද කතා කරනකොටම චක් ඔහුගේ අතේ තිබුණු අර කෙලි දෙපු ඔරලෝසුව පෙන්නලා කියනවා මම මේට ආවේ ඔයාට මේක දීලා යන්න කියලා. ඒක දකින කෙලි ගොඩක් සතුටු වෙනවා. "ඔයා මේක තාම තියාගෙන ඉන්නවද?" කියලා අහනවා. චක් කියනවා "ඔව්. ඒක මගේ ළඟ තාමත් තියෙනවා. නමුත් මේකේ තිබ්බ ෆොටෝ එක නම් මම අයින් කළා. දැනටමත් ඒක ගොඩක් පේඩ් වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඒක අයින් කළා" කියලා. කෙලි කියනවා "ඇයි මේක මට? මම මේක දුන්නේ ඔයාට. දැන් ඒක ඔයාගේ" කියලා. දැන් මේ තෑග්ග කෙලි දෙන්නේ චක් එයාව බඳින්න ඉන්න නිසා. මොකද මේක දෙන්නේ පවුල එක්කෙනෙකුට. ඒක කෙලිගේ ගෙදර අයගේ පරම්පරාවේ පුරුද්දක්. චක් ඒක හොඳින්ම දන්නවා. ඉතින් චක් කියනවා "නෑ මේක තියෙන්න ඕනේ ඔයාගේ පවුල එක්කෙනෙක් ළඟ. මගේ ළඟ නෙවෙයි" කියලා. ඉතින් එතනින් එහාට චක්ට කෙලි එක්ක මොනව කතා කරන්නද කියලා හිතා ගන්න බෑ. ඇත්තටම කිව්වොත් කතා කරන්න දෙයක් නැහැ. පැත්තකට වෙලා හිටගෙන වටපිට බල බල මොනව කරන්නද කියලා දන්නේ නැතුව හිටගෙන ඉන්නවා. කෙලිගේ ගෙදර සියලුම දේ වෙනස් වෙලා තියෙන්නේ. කලින් තිබුණු කිසිම දෙයක් නැහැ. සියල්ල වෙනස් වෙලා. වෙනම පවුලක් මේ ගෙදර ජීවත් වෙන හැඟීමක් චක්ට දැනෙනවා. මොකද හැම තැනම පොඩි ළමයින්ගේ ෆොටෝස්, ඒ ළමයින්ගේ බඩු, අවුරුදු 4ට කෙලිගේ ජීවිතේ වෙනස් වුණ දේවල්. කෙලි දැන් අම්මා කෙනෙක්. නමුත් චක් අර දූපතේ ගත කරපු හැම මොහොතක්ම ගත කළේ කෙලි වෙනුවෙන්. ඔහු ජීවත් වෙලා හිටියේ කෙලි වෙනුවෙන්. ඔහුට ඔහුගේ ජීවිතේ තිබුණු එකම බලාපොරොත්තුව කෙලි එක්ක ජීවත් වෙන්න ඕනේ කියන එක. ඒ බලාපොරොත්තුව තමයි චක්ව මෙතෙන්ට වෙනකම් අරන් ආවේ. ඉතින් චක්ට කතා කරගන්න බැරුව හිටගෙන ඉන්නවා. කෙලි Taman වැරද්දක් කළාද කියන හැඟීමෙන් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. මෙහෙම ඉන්න කෙලි චක්ව එක්කරගෙන ගිහින් මැප් එකක් පෙන්වනවා. මැප් එක පුරාවටම චක්ව හොයපු තැන් කෙලි පෙන්වනවා. ඇය වෙනම කණ්ඩායමක් අරන් ගිහින් චක්ව හොයලා තියෙනවා. චක් දූපතේ හිටපු දෙවනි දවසේ දැකපු නැව. ඉතින් ඒ කෙලි චක්ව හොයාගෙන ගියපු නැව. කෙලි මේ විදිහට මොන දේ පැහැදිලි කළත් චක් කෙලි දිහාම බලාගෙන ඉන්නවා. ඔහු කෙලිට තියෙන ආදරය තාමත් ඒ විදිහමයි. ඇය දිහාම බලාගෙන ඉන්න චක් කියනවා මට එදා ඒ වැඩට යන්නේ නැතුව ඉන්න තිබ්බා. මම ඒ ෆ්ලයිට් එකේ නගින්නේ නැතුව ඉන්න තිබ්බා. නෑ එදා මම එයාපෝට් එකේ පාකින් එකේදී කාර් එකෙන් බහින්නේ නැතුව ඉන්න තිබ්බා කියලා. කෙලි චක්ව ගෑරේජ් එකට එක්කරගෙන ඇවිත් පෙන්නනවා. බලනකොට චක්ගේ කායක තාමත් එතන නතර කරපු විදිහට එහෙමම තියෙනවා. චක් කෙලිගෙන් අහනවා මේක පදින්න පුළුවන් තත්ත්වෙ තියෙනවද කියලා. කෙලි කියනවා ඔව් ඒක තාමත් හොඳ තත්ත්වෙ තියෙනවා කියලා. චක් කියනවා හොඳ වෙලාවට මම එනකොට කැබ් එක ආවේ. ආපහු යන්නේ කොහොමද කියලා දන්නේ නැතුව හිටියේ. ඒකත් හරි කියලා හිමීට වාහනේට නගිනවා. නමුත් මේ දෙන්නගේ කතාව තාමත් ඉවර නැහැ. නමුත් ඒ කතාවට වචන නැහැ. දෙන්නට දෙන්න බලාගෙන ඉන්නවා. වචනයක්වත් කතා කරන්නේ නැතුව. චක්ට හිතෙනවා තමන්ගේ පෙම්වතිය කෙලිව සිප වැළඳ ගන්න ඕනේ කියලා. නමුත් ඔහු හොඳින්ම දන්නවා දැන් අය වෙන කෙනෙකුගේ බිරිඳක් අම්මා කෙනෙක් කියලා. කෙලිට ඕනේ චක්ගේ කකුල් දෙක ළඟ වැටිලා සමාව ගන්න. නමුත් ඔහු ඇය ගැන මොනවා හිතයිද? මේ වගේ ගොඩක් දේවල් හිතුවත් දෙන්න බලාගෙන ඉන්නවා විතරයි. වචනයක්වත් කතා කරන්නේ නැහැ. අවසානයේ චක් වාහනේ අරගෙන හිමීට කෙලිගේ ගෙදරින් එළියට එන හදනකොට කෙලි හයියෙන් චක් කියලා කෑ ගහනවා. හොඳටම වහින වෙලාවක් කෙලි වැස්සේ තෙමීගෙන කාර් එක ළඟට දුවගෙන එනවා. චක් වාහනයෙන් බැහැලා ඉස්සරහට එනවා. දෙන්නම සිප වැළඳ ගන්නවා. කෙලි Taman මේ අවුරුදු 4 චක් නැතුව මොන තරම් දුක් විඳද කියලා ඔහුට කියනවා. අය මොන තරම් චක්ට ආදරය කළාද කියලා කියනවා. ඔයා ඒ කියලා මම අවුරුද්දකටත් වැඩි කාලයක් බලාගෙන හිටියා. රටේ හිටපු සියලුම දෙනා මට පිස්සු කියලා කිව්වා. ඔයා මැරිලා ආයෙ එන්නේ නැහැ. ඔයාව අමතක කරන්න කියලා කිව්වා. ඊට පස්සේ වෙන කරන්නම දෙයක් නැති තැන තමයි මම මේ කසාදේ කරගත්තේ. නමුත් මම ආදරය කළේ ඔයාට විතරයි. මගේ ජීවිතේ එකම එක ආදරේ ඔයා විතරයි. චක් කියනවා මම ඔයා හිතනවට වඩා ඔයාට ආදරය කළා කියලා. ඔහු කෙලිව එක්කරගෙන ගිහින් වාහනේ ඇතුලේ ඉඳවනවා. දැන් මොකද වෙන්න යන්නේ? කෙලිය ඇගේ හිතේ තිබුණු වේදනාව චක්ට කිව්වා. චක් ඔහුගේ හිතේ තියෙන ආදරේ කෙලියට කිව්වා. නමුත් දැන් මේ මොහොතේ කෙලිගේ මුහුණේ ලොකු බයක් මතුවෙනවා. මොකද දැන් ඇයට පවුලක් තියෙනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. එයාලට කෙලි මොනවා කියන්නද? චක්ගේ වේදනාව තේරුම් ගන්නවා. චක් කියනවා මම දැන් ඔයාව වාහනේට නගගත්තේ ඔයාව මේ ගෙදරින් වෙන් කරලා එකන් යන්න නෙවෙයි කියලා. නැවතත් කාර් එක කෙලිගේ ගෙදර ගෑරේජ් එකට රිවර්ස් කරනවා. කෙලි සතුටු වෙනවා. චක් අයව තේරුම් අරන් ඉන්නේ ඔහු ඇයට සමාව දෙයි කියලා. මෙතනින් එහාට මොනවා කරන්නද? ඊළඟට පෙන්නන
ඉස්සරහනේ මූවි එක ආරම්භයේ පෙන්නපු අර කාත් කවුරුත් නැති හතරමන් හන්දිය චාක්ගේ අතේ ඉතුරු වුණු එකම එක කොරියර් එක. අන්නේ කොරියර් පාසල් එක අරගෙන ඒක ඩිලිවරි කරන්න ඇවිත්. ඉතින් ඒ ගෙදරට ඇවිත් කතා කරනවා. කවුරුත් පේන්න නැහැ. කොරියර් එක ගෙදර ඉස්සරහින් තියලා චාක් එතනින් පිටත් වෙනවා. නැවතත් අර හතරමන් හන්දියට එනවා. දැන් කොහෙටද යන්න ඕනේ කියලා චාක්ට තේරෙන්නේ නැතුව ඉන්නකොට එතෙන්ට වාහනයක් එනවා. මෙයා අර කොරියර් පාසල් එකේ ආපු ලේඩි. අය වාහනේ නවත්තලා චාක්ගේ නහනවා. මොකද අතරමන් වෙලා දෙන්නේ. කොහෙටද යන්න ඕනේ කියලා දන්නේ නැද්ද කියලා. චාක් කිසිම දෙයක් කියන්නේ නැහැ. අය කියනවා මම ඔයාට උදව් කරන්නම්. මහත්තයා බලාපොරොත්තු නොවුණු ගමනක් යනවා වගේ. ඒ වගේ බලාපොරොත්තු නොවන ගමන් තමයි ජීවිතේට අරුතක් ගෙනල්ලා දෙන්නේ. මහත්තයා මේ පැත්තට ගියොත් කැලිෆෝනියාව. අර පැත්තේ තව පුංචි ගමක් තියෙනවා. මේ පාරේ කෙලින්ම ගියොත් කැනඩාව. මහත්තයාගේ ජීවිතේ ඊළඟට කොහෙටද යන්න ඕනේ කියලා ඔයාම තීරණය කරන්න කියනවා. චක් ඇය දිහා බලාගෙන hina වෙනවා. ඇය මේ විදිහට කියලා එතනින් යන්න යනවා. එහෙම යනකොට තමයි චක් දකින්නේ. ඇයගේ වාහනේ පිටිපස්සේ අර පාර්සල් එකේ බොක්ස් එකේ ගහලා තිබුණු ලෝගෝ එක මේ වාහනේ පිටිපස්සේ ගහලා තියෙනවා. ඒ දිහා බලාගෙන පාර මැදට එන චක් දැන් කොහෙටද යන්නේ කියලා දන්නේ නැතුව පාර මැද හිටගෙන කල්පනා කරනවා. බලාපොරොත්තු නොවුන එක ගමනක් චක්ගේ ජීවිතේ සහ මුලින්ම වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ බලාපොරොත්තු නොවන ගොඩක් දේවල් ඔබගේ ජීවිතෙත් වෙන්න පුළුවන්. ඒ දේවල් ඔබ බලාපොරොත්තු නොවුණු දිශාවකට ඔබගේ ජීවිතේ අරන් යන්න පුළුවන්. ඒ සියලුම දේවල් බාරගෙන ඒ විදිහට ජීවත් වෙන එකයි Tamanට ලැබෙන දේ Tamanට ඕන විදිහට වෙනස් කරගෙන Tamanට ඕන විදිහට ජීවත් වෙන එකයි ඔබට බාරයි. එච්චරයි. ඉවරයි.